සබරගමුවේ සිප්සත වැපුරු අභිමානවත් කෑගලු විද්‍යාලීය මාතාවට අදට වසර 84ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් විද්‍යාලීය විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය සිසුදරුවන් සහ ආදි සිසුන් එක්ව සංවිධානය කළ සතර දිගින් විහිදුණු මහා පුණ්‍ය මහෝත්සවය පසුගිය දින කිහිපය පුරාම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. සැමරුම් මාලාවේ සමාරම්භය සැනටුහන් කරමින් පෙබරවාරි 11 වනදා උදෑසන විශේෂ සමරු රැස්වීමක් පැවැත්වුණා. එහිදී විද්‍යාලයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරනු අතර 84 වන සංවත්සරය සැනටුහන් කරමින් පාසල් භූමියේ සිට වායු බැලූන අහසට මුදා හරිමින් සැමරුම් කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණා. සංවත්සර සැමරුම්වල දෙවන දිනේ වෙන් වූයේ ආගමික වතාවත් සඳහායි. මහා සංඝරත්නය සියනමක් විශේෂෙහි පවත්වන ලද මහා සංඝගත දක්ෂිනාව සහ පින්කම් මාලාව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණේ මුළු මහත් පාසල් ප්‍රජාවටම ආශිර්වාද පදමින්. පෙබරවාරි 13 වනදා උදෑසන සැදැහැවතුන්ගේ සාදුනාද මැද්දේ විද්‍යාලයේ සිට වෑවලදෙණිය විහාරස්ථානය දක්වා අලංකාර පෙරහැරක් ගමන් කළා. ශද්‍රාව සහ අභිමානයේ මුසු වූ මෙම පෙරහැරෙන් අනතුරුව එදින රාත්‍රියේ මුළු පාසල් භූමියම විදුලි බුබුලෙන් සහ පහන් ආලෝකයෙන් ඒකාලෝක වූයේ 84 යන අභිමානවත් අංකය දිස්වන පරිදි. අද එනම් පෙබරවාරි 14 වනදා අලුයම ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී විශේෂ ගිලන්පස පූජාවක් පවත්වමින් මෙම අනුස්මරණ වැඩසටහන් මාලාව නිමාවට පත් වුණා. වසර 84ක් පුරා රටට දැයට දැවැන්තියන් බිහි කළ කෑගලු විද්‍යාලීය මාතාව තව තවත් දසත විහිදේවායි අප ප්‍රාර්ථනා කර සිටිනවා.